සිළුමිණ සෑය කිව් පමණින් අපට සිහිවන්නේ තවතිසා දෙව්ලොව ඇතැයි කියවෙන සිළුමිණ සෑයයි. නමුත් දෙව්ලොව ඇති සිළුමිණ සෑයට සමාන හැඩයකින් යුත් වෙහෙරක් ලෙස පිඹුරත් ඇව පිහිටි සිළුමිණ සෑරදුන් හැඳින්විය හැකි. දැනට ශ්‍රී ලංකාවේ හමු වූ විශාලතම ඡත්‍රකල හෙවත් ගල්කුඩේ හමු වී ඇත්තේද මෙම ස්ථානයේදී බව පුරාවිද්‍යා මතයයි. වර්තමානයේ මෙහි නටබුන්ව තිබෙන ගල්කණුවලින් විද්‍යමාන වන්නේ අතීතයේදී මෙහි විශාල ගොඩනැගිලි තිබෙන්නට ඇති බවයි. මෙම විශ්මිත සිළුමිණ සෑරදුන් හෙළ රජ දවස දුටුගැමුණු රජතුමන් රුහුණේ සිට සේනා සංවිධානය කර අනුරාධපුර යුද්ධය සඳහා ගමන් කරන අතරමඟ මෙම ස්ථානයේ තම මිනිසලුව එලා ගිය බවත් පසුව යුද ජයග්‍රහණයෙන් පසුව මෙම ස්ථානයට පැමිණ සීවටනයක් ලෙස දාගැබක් කරවා එයට සිළුමිණ සෑය ලෙස නම් කළ බවටත් ජනප්‍රවාදයේ සඳහන් වෙයි. එමෙන්ම ක්‍රිස්තුවර්ෂ 8 වන සියවසේදී පමණ අක්බෝ රජු විසින් නැවත මෙය ප්‍රතිසංස්කරණය කර ඇති බවටත් පුරාවිද්‍යා සාක්ෂි පෙනෙන්නට තිබේ. කෙසේ හෝ පෞරාණික වටිනාකමකින් හා දාගැබ් ඉදිකිරීමේදී භාවිතා වන විශේෂ තාක්ෂණයක් මෙම දාගැබ ඉදිකිරීමේදී භාවිතා කර ඇති බවටද අද දක්නට ලැබෙන පුරාවිද්‍යා නෂ්ටාවශේෂ මනාව සාක්ෂි සපයයි. දානිගල පිඹුරත්තෑව හා මාදුරු ඔය පැමිණෙන ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් මෙම ස්ථානයට ළඟාවිය හැකි අතර මෙම සිළුමිණ සෑය නැරඹීමට පැමිණීමෙන් මෙහි ඇති ඉපැරණි ඓතිහාසික වටිනාකම සියසින් දැක ගැනීමටද හැකිය.